පාඩම් කරන විෂයන් ටික නම් පාඩම් කරලා ගොඩ දාගන්න පුළුවන්. හැබැයි ගණිතයට මොකද කරන්නේ? S එක මට්ටමක ඉන්න කෙනෙක් කොහොමද C එකට B එකට එන්නේ? තව විෂයන් 8ක් බැලන්ස් කරගන්නත් ඕනේ. ගණිතය ගොඩ දාගන්නත් ඕනේ. දින 6ක් වගේ පොඩි කාලයක් ඇතුළත කොහොමද සැලසුම් කරලා හොඳ ප්‍රතිඵලයකට යන්නේ කියලා. හරි. මේ වගේ වීඩියෝ එකක් හදිස්සියේ මම දාන්න තීරණය කරේ. අපි දන්නවා 2025 අවුරුද්දට නියමිත සාමාන්‍ය පෙළ විභාගය 2026 පෙබරවාරි 17 වෙනිදා පටන් ගන්නවා. එතකොට මම මේ වීඩියෝ එක දාන කාලය වෙනකොට විභාගයට තියෙන සති දෙකකට වඩා ටිකක් වැඩිපුර කාලයක් විතරයි. ආසන්න වශයෙන් සති 3ක් පමණ තමයි ඉතිරලා තියෙන්නේ. එතකොට මේ දවස්වල ගොඩ දෙනෙක් මගෙන් අහන ප්‍රශ්නයක් තමයි පාඩම් කරන විෂයන් ටික නම් පාඩම් කරලා ගොඩ දාගන්න පුළුවන්. හැබැයි ගණිතයට මොකද කරන්නේ? ගණිතය කොහොමද ගොඩ දාගන්නේ කියලා. හරි. ඒකට මට එක එක්කෙනාට වෙන වෙනම උත්තර දෙන්න විදියක් නැහැ. හේතුව අපි දන්නවා මේ වෙනකොට ළමයි වර්ග 3ක් ඉන්නවා. එකක් තමයි ලකුණු 35ට අඩු අය. 35ට අඩු අය. ඊළඟ අය ලකුණු 35යි 75යි අතර අය. ඊළඟට ලකුණු 75ට වැඩි අය. ඊළඟට මේ 35ටත් අඩු අය. සාමාන්‍ය ලකුණු 10 15 මට්ටමේ ඉන්න අය ගැන මම මේ වෙලාවේ කතා කරන්න යන්නේ නෑ. මේ අයට මම මොකද කරන්න කියලා වෙනම වීඩියෝ එකක් දාන්න. සාමාන්‍ය ලකුණු 15ට වඩා වැඩි. ලකුණු 20ට වඩා වැඩි. අන්න ඒ වගේ අයට තමයි මේ වීඩියෝ එක ගැලපෙන්නේ. ඒ අතරම ලකුණු 75ට වඩා වැඩි කෙනෙක් නම් ඔයා මේ වීඩියෝ එක බලන්න අවශ්‍ය නෑ. ඔයා මෙච්චර කල් කරගෙන ගිය වැඩ පිළිවෙල හොඳයි. මේකේ නේද ලකුණු 75ට වඩා එන්නේ. ඒ නිසා ඔයා මේ වීඩියෝ එක මෙතනින් එහාට බලන්න අවශ්‍ය නෑ. එතකොට ප්‍රධාන වශයෙන් මම එහෙනම් කතා කරන්නේ අද ලකුණු 20යි 75යි අතර වගේ ඉන්න අයට තමන් ඉන්න ප්‍රතිඵලයේ ඉඳලා තව ශ්‍රේණි දෙක තුනක් කොහොමද තමන්ගේ ප්‍රතිඵලය වැඩි කරගන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදියට ලකුණු 35ට අඩුවෙන් ලකුණු 20ක් 25ක් අතර ඉඳලා ෆේල් වෙන කෙනෙක් කොහොමද 100ක් දාගන්නේ? S එක මට්ටමක ඉන්න කෙනෙක් කොහොමද C එකට B එකට එන්නේ? C එකක ඉන්න කෙනෙක් කොහොමද ලකුණු 75ක 80ක A එකට B එකට එන්නේ කියන දේ තමයි මම මේ වීඩියෝ එකේ කතා කරන්න යන්නේ. දැන් අපි කතා කරමු දින 15ක්. දින 15ක් කියලා කියමුකෝ අපි විභාගයට තව ඉතුරුලා තියෙන්නේ. දින 15ක් වගේ කෙටි කාලයක් භාවිතා කරලා ඒ දින 15 වෙනු දින 6යි. මම මේ කියන වැඩේ කරන්න අපිට අවශ්‍ය වෙන්නේ දින 6ක් විතරයි. මේ දින 6ක් භාවිතා කරලා කොහොමද ගණිතය කියන විෂයට හොඳ සාමාර්ථයකට යන්නේ? හොඳ සාමාර්ථයක් කියලා කියන්නේ A එකට B එකට වගේ කොහොමද යන්නේ කියලා. ඕනෙම මට්ටමේ ඉන්න කෙනෙක්ට මේ වැඩේ කරන්න පුළුවන්. සාමාන්‍ය ලකුණු 20ට වඩා වැඩි කෙනෙක් ඉන්නවනම් මේ වැඩේ කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. එයාලට A එකට B එකට යන්න බැරුණත් අඩුතරමේ C එකට හරි යන්න පුළුවන් ෆේල් වෙන මට්ටමේ ඉන්න කෙනෙක් හිටියත් මේ වෙලාවේ. එතකොට පළවෙනිම දේ තමයි අපි දැනගන්න ඕනේ දින 15ක් වගේ කෙටි කාලයක් ඇතුළත අපිට කරගන්න පුළුවන් දේවල් තියෙනවා, කරගන්න බැරි දේවල් තියෙනවා. දැන් අපිට ගණිතයේ ප්‍රශ්න පත්‍ර හැදින්නේ 10 සහ 11 ශ්‍රේණි වල ඉන්නේ. එතකොට ඒකේ පාඩම් 54ක් විතර අපිට ඉගෙන ගන්න තියෙනවා. දැන් ওই පාඩම් 50 ගානම අපිට මුලින් ඉඳලා බලලා අභ්‍යාස කරලා පාස් පේපර් කරලා ප්‍රශ්න පත්‍ර ලියලා විභාගයට සූදානම් වෙන්න තරම් කාලයක් නැහැ. එහෙම කරන්න පුළුවන් මේ තව මාස 5ක් වගේ තිබුණා නම්. එහෙම නැත්නම් ගණිතය විතරක් නම් තියෙන්නේ. ඒ කිසිම දෙයක් නෑ. තව විෂයන් 8ක් බැලන්ස් කරගන්නත් ඕනේ. ගණිතය කොට දාගන්නත් ඕනේ. මොකද ගණිතයේ තියෙන බරපතලකම තමයි අනිත් විෂයන් ඔක්කොම පාස් වුණත් වැඩක් නෑ. ගණිතය ෆේල් වුණොත් එහෙනම් විභාගේ ෆේල් කියලා තමයි සැලකන්නේ. එතකොට මේකේ තියෙන වැදගත්කම ඔයාලට තේරෙනවා ඇති කියලා මම හිතනවා. හරි. දැන් බලමු අපි දින 6ක් වගේ පොඩි කාලයක් ඇතුළත කොහොමද සැලසුම් කරලා හොඳ ප්‍රතිඵලයකට යන්නේ කියලා. හරි. පළවෙනි දේ තමයි මම මීට මාස 3කට විතර කලින් වීඩියෝ එකක් දැම්මා ගණිතයේ ප්‍රශ්න පත්‍රය හැදෙන විදිහයි ඒ හැදෙන ප්‍රශ්න වලට අපි කොහොමද සූදානම් වෙන්නේ කියලායි. ඒක මාස 3කට කලින් ඒ වැඩේ කරන්න පුළුවන් වුණාට දවස් 15ක් වගේ කෙටි කාලයක් තියාගෙන අපිට ওই වැඩේ කරගන්න බෑ. එතකොට මේ අඩු කාලෙකින් මම මේකට ගන්නේ දවස් 6ක් විතරයි. දවස් 6ක් වගේ කෙටි කාලයකදී කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා අපි බලමු. එතකොට තව දෙයක් මම කියන්නම්. මේ වැඩ ටික මේ මන් දැන් කියන්න යන වැඩ ටික සම්පූර්ණයෙන් මම ආවරණය කරලා දෙන වැඩ පිළිවෙලක් තියෙනවා. එතකොට ඒකට කැමති කෙනෙක්ට එන්න පුළුවන්. එහෙම නැති කෙනෙක්ට මේ මං කියන දේවල් ටික ඔයාට තනියම අධ්‍යයනය කරලා වුණත් මේ වැඩේ කරගන්න පුළුවන්. ඔයාට ඒකට මොකක් හරි පහසුකමක් තියෙනවා නම් කියලා දෙන්න කවුරු ඉන්නවා නම් නැත්නම් ඔයාලා පන්තියකින් හරි මේ වැඩේ කරගන්න පුළුවන් නම් ඒත් ඔයාට මේ කියන වැඩේ කරගන්න පුළුවන්. එහෙම නැති අයට මේ සියලුම දේවල් සම්පූර්ණයෙන් සැලසුම් කරලා ආවරණය කරලා දෙනවා. ඒ ගැන මම වීඩියෝ එකේ අන්තිමට කියන්න. ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ කෙටි ප්‍රශ්න 25යි, ව්‍යුහගත රචනා ප්‍රශ්න 5යි, රචනා ප්‍රශ්න 10යි. 10ක් තිබ්බට ප්‍රශ්න 12ක් දෙනවා. ඒ 12න් අපි තෝරගන්න තියෙන ප්‍රශ්න 5 10ක් විතරයි. හරි. ඒ එච්චර ප්‍රශ්න ගොඩක් ආවත් මෙන්න මේ කියන තේමා හයෙන් තමයි සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයම නිර්මාණය වෙන්නේ. මොකද්ද? පළවෙනි එක තමයි සංඛ්‍යා, ඊළඟට මිනිතය, මිනුම් කියලා කියනවා. ඊළඟට බීජ ගණිතය, ජ්‍යාමිතිය, සංඛ්‍යානය, කුලක හා සම්භාවිතාව. තේමා කීයද?
1 2 3 4 5 6යි. මේ 6ට පිටින් කිසිම දෙයක් අපිට ප්‍රශ්න පත්‍රය අහන්නේ නැහැ. ඕ ලෙවල් මට්ටමේදී අපිට ඉගෙන ගන්න තියෙන්නේ මෙන්න මේ කියන තේමා 6 විතරයි. එතකොට මම කරන්නේ ওই තේමා 6 දවස් 6කට බෙදලා ඒකෙන් විභාගයට අහන ප්‍රශ්න ටික වෙනම තීරය ටිකත් ඔයාලට කියලා දීලා ප්‍රශ්න ටිකක් කතා කරලා ඒ ඒකක ටික සම්පූර්ණයෙන්ම ආවරණය කරගන්නවා. හරි. මේකට මම ගන්න දවස් 6ක්. එතකොට අපි කරන්නේ පළවෙනි දවසේ කරන්නේ කුලක සහ සම්භාවිතාවට අදාළ පාඩම් ටික තමයි මම පළවෙනි දවසේ කරන්නේ. එතකොට මේක කරන්නේ මෙන්න මේ වගේ වැඩක්. කොටුදැල සහ අපිට කුලක සහ සම්භාවිතාවෙන් අහන්නේ කොටුදැලයි රූප සටහනයි වෙන රූප සටහන. මොන ඔය කියන ටික තමයි අහන්නේ. එතකොට වැල් වටාරම් මොනවත් නැතුව මේකේ ගාන හදන්න අවශ්‍ය දේවල් ටික විතරක් කියලා දීලා ඒකෙන් එන්න පුළුවන් සියලුම ගණන් වර්ග ටික ආවරණය කරනවා. කුලක සහ සම්භාවිතාවෙන් එන්න පුළුවන් සියලුම ගණන් වර්ග ටික ආවරණය කරගන්නවා. වගකීමෙන් කියන්නේ ඊට පිටින් විභාගයට දෙයක් අහන්නේ නැහැ. මම මේ වීඩියෝ එකේ අන්තිමට වගේ දාන්නම්. මේක මම අවුරුදු දෙකක් තිස්සේ කරපු වැඩක්. විභාගයට සම්පූර්ණයෙන්ම අහලා තියෙන්නේ මෙන්න මේ දුන්නේ සමහර වගේ ප්‍රශ්නෙම ඒ වගේම තමයි. එතකොට මම මේකට තෝරගෙන තියෙන ප්‍රශ්න ගැන කියන්නම්. සමහර ප්‍රශ්න තියෙනවා පාස් පේපර්. අපි අනිවාර්යෙන් කළ යුතු පාස් පේපර් වර්ග ටිකක් තියෙනවා. සමහර පාඩම් වලට සමහර මාතෘකා වලට පාස් පේපර් වලින් කොටසක් අරගෙන තියෙනවා. සමහර දේවල් වලට පළාත් පේපර් වලින් කොටසක් අරගෙන තියෙනවා. තව සමහර දේවල් වලට අපි ආදර්ශ ප්‍රශ්න ටිකක් හදලා ඒ කියන්නේ විභාගයට මේ වෙනකන් ඇවිල්ලා නැති දේවල් ටිකකුත් තියෙනවනේ. අන්න ඒ දේවල් වලට ආදර්ශ ප්‍රශ්න ටිකක් හදලා ඒ අදාළ තීර කොටස් ටික කතා කරලා දීලා ඒ ප්‍රශ්නය කරගන්න අවශ්‍ය සියලුම දැනුම ඔයාට එතනින් ආවරණය කරලා දෙනවා. එතකොට තීරි මොනවත්ම දැනගෙන ඉන්නතත් කමක් නැහැ. මේ පාඩම් පොඩ්ඩක් කරලා අහලා තියෙනවනේ මෙච්චර කාලෙකට ඉස්කෝලේ ගිහිල්ලා. එතකොට මට එතනින් එහාට ගාන හදන්න අවශ්‍ය දේවල් ටික විතරක් කියලා දීලා මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. හරි. එතකොට කොහොම තමයි මේ වැඩ ටික වෙන්නේ. මම අන්තිමට දාන්නම් අපි දුන්නු දේවල් සහ විභාගයට අහපු දේවල් 2023 සහ 2024 කියන අවුරුදු වල. දැන් බලමු ඊළඟට දෙවෙනි දවසේ මෙන්න ඊළඟට කියන්න මේවට ලැබෙන ලකුණු ටික කොහොමද ලැබෙන්නේ කියලා. බලන්න විභාගයට කොටුදැල සහ රුක්සරහනට අපිට ලැබෙනවා ලකුණු 10ක්. කොටුදැලට රුක්සරහන ලකුණු 10ක් ලැබෙනවා. වෙන රූප සටහනට ලකුණු 10ක් ලැබෙනවා. උන්න බලන්න පළවෙනි දවස වෙනකොට කිසිම දෙයක් නොදන්න කෙනෙක් හිටියත් ඔයාලට ලකුණු 20ක් ආවරණය කරගන්න පුළුවන්. ලකුණු 20ක් ආවරණය කරගන්න පුළුවන්. බලන්න දෙවෙනි දවස ගොඩක් වැදගත්. දෙවෙනි දවසේ කතා කරන්නේ ප්‍රස්ථාර ගොඩ දෙනෙක්ට ඇඳ ගන්න පුළුවන් වුණාට අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න බෑ. ඕකත් මම විසඳනවා මෙන්න මේ කොටස. ඊළඟට වර්ගජ සමීකරණ. එතනත් ලකුණු 10යි. සමගාමී සමීකරණ. එතනත් ලකුණු 10යි. ඊළඟට තියෙනවා වර්ගජ සමීකරණ. වර්ගජ සමීකරණ වලත් අපිට ලකුණු 10ක් ලැබෙනවා. එතකොට අයි මේ තර ලකුණක් දාලා මෙන්න මේ මාතෘකා දෙකක් වෙනම ලියලා තියෙනවා. න්‍යාස ඊළඟට අසමානතා. අපිට විභාගයට වැඩිපුරම අහන්නේ නැති කොටස් තමයි න්‍යාස සහ අසමානතා කියලා කියන්නේ. ඒ වුණාට අපිට ලොකු බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් මේ අවුරුද්දේ න්‍යාස වලින් වැඩි කොටසක් අහන්න ඉඩකඩ තියෙනවා. ඒක සමගාමී සමීකරණයට තමයි සම්බන්ධ කරලා දෙන්නේ. සමහර වෙලාවට සමගාමී සමීකරණ වලින් පොඩි කොටසක් ඇවිල්ලා න්‍යාස වලින් ලොකු කොටසක් එන්නත් ඉඩකඩ තියෙනවා. අන්න ඒ දේවල් පව මම ඔයාලට ආවරණය කරලා දෙනවා. ඊළඟට අසමානතාව වලින් පොඩි කොටසක් තියෙන අපිට ඒකත් ගණන් කීපයක් හදලා දීලා ඔයාලට ආවරණය කරලා දෙනවා. ඒකට අවශ්‍ය තීර කොටස් ටිකත් කතා කරලා දීලා. හරි. එතකොට ඒකට වෙනම දාන්නේ නැහැ 10ක් විතර. මේ එකක් වෙනුවට නෝක එන්නේ. වර්ග සමීකරණ ප්‍රස්ථාරණ අනිවාර්යෙන්ම එනවා. එතකොට ප්‍රස්ථාර වලත් මේ අවුරුද්දේ අපිට විශේෂ කොටසක් තියෙනවා ප්‍රස්ථාර වලින් කතා කරන්න. ඒක මම පාඩම කරද්දී කියලා දෙන්නම්. හරි. ප්‍රස්ථාර ගාන කියද්දි මතක් වුණේ ඔන්න ගොඩ දෙනෙක් ප්‍රස්ථාරය අඳින්න පුරුදුලා තමයි යන්නේ. ඇඳලා ඒ අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න පුරුදුලා තමයි යන්නේ. හැබැයි 2023 බැච් එකට මම ඇඳපු ප්‍රස්ථාරයක් දීලා මෙන්න මේ අවුරුද්දේ වැඩිපුර මේ වගේ ප්‍රස්ථාරයක් එන්න සම්භාවිතාවක් තියෙනවා කියලා ඇඳපු ප්‍රස්ථාරයක් දීලා ගියේ. එතකොට අපේ පන්ති වල මෙන්න මේ වැඩේ කරගත්තු අය කිසිම අවුලක් නැතුව මේ ප්‍රස්ථාර ගාන හොඳට කරගත්තා. ඒ අතරෙම තව සමහර පිරිසක් ඒක ජීවිතේට දැකලා නැහැනේ. ගොඩක් හදන්න ගිහිලා තින්නේ ඇඳලම තමයි ප්‍රස්ථාරේ. ඇඳපු ප්‍රස්ථාරයක් දීපු ගමන් බය වුණා. එතකොට ප්‍රස්ථාර ප්‍රශ්නේ ගොඩ දෙනෙක්ට කරගන්න බැරුණා. අහලා බලන්න වල ගයියලක් කලින් ඉන්නවා 2023 අවුරුද්දේ ඔන්න ඔය ප්‍රශ්නේ වුණා. එතකොට මේ ප්‍රශ්නය කලින් දෙන ප්‍රශ්න වලට වඩා ලේසි ප්‍රශ්නේ තිබුණේ. ඒක කවදාවත් කලින් දැකලා නැති නිසා ඒ වෙලාවේ ළමයි බය වෙනවා. අන්න ඔය වගේ වෙනස්කම් තියෙනවා. එතකොට මේ අවුරුද්දේ මේ වගේ පාඩම් කීපයක් තියෙනවා වෙනස්කම් වෙන්න වැඩි ඉඩ කඩක් තියෙනවා. හරි. ඊළඟට පස්වෙනි දවසේ. පස්වෙනි දවසේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංඛ්‍යානය කියන තේමාවට දාල තියරි කොටස් ටික. සංඛ්‍යාන කියන තේමාව සම්පූර්ණයෙන් මාවරණය කරලා දෙනවා පස්වෙනි දවසේ. එතකොට සංඛ්‍යානෙන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ ගණිතයේ දෙක ප්‍රශ්න පත්‍රයේ fx වගුවයි fd වගුවයි.
ඊළඟට ව්‍යුහගත රචනා ප්‍රශ්නය අපිට වට ප්‍රස්ථාරයක් ජාල රේඛයක් සංඛ්‍යාත බහුවස්ත්‍රයක් සමුචිත සංඛ්‍යාත වක්‍රයක් කියන කොටස් 4න් කොටස් 3ක් විතර ගොඩක් වෙලාවට අහනවා. සමහර වෙලාවට කොටස් 2ක් විතරක් අහනවා. ඒ නිසා අපි හොඳම වැඩේ වෙන්නේ මේ හතරටම හොඳට පුරුදු වෙලා යන එක. එතකොට මේවත් තීර ටික ආවරණය කරලා දීලා ප්‍රශ්න ටිකක් කතා කරලා මේ ගාන හදන්න පුළුවන් මට්ටමට ඔයාලා අරගෙන එනවා. එතකොට මෙතනත් අපිට මේ බලන්න මේකට ලකුණු 10ක් ලැබෙනවා. මේකටත් ලකුණු 10ක් ලැබෙනවා. මේක 5 වෙනි දවසේ සෝරි මේක 5 වෙනි දවසේ. මේක තමයි 3 වෙනි දවසේ. හරි දිනමාරුවට අවුලක් නැහැ කරන වැඩ ටික එහෙමම තමයි. මේ බලන්න 3 වෙනි දවසේ. 3 වෙනි දවසේ මම කතා කරන්නේ ශ්‍රේණි කිව්වට පස්සේ සමාන්තර ශ්‍රේණි ගුණෝත්තර ශ්‍රේණි. එතකොට මේ අවුරුද්දේ වැඩි ඉඩකටක් තියෙනවා. සමාන්තර ශ්‍රේණි වලින් පොඩි කොටසක් ඇවිල්ලා ගුණෝත්තර ශ්‍රේණි වලින් වැඩි කොටසක් එන්න. එතකොට ඒකටත් ගැලපෙන විදිහට මම ප්‍රශ්න දාලා තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේකටත් අපිට ලකුණු 10ක් ලැබෙනවා. ඊළඟට මේ අපි කතා කරන්නේ සංඛ්‍යා කියන තේමාව. මෙන්න මේක. සංඛ්‍යා මෙන්න මේ තේමාවේ තමයි මේ සමාන්තර ශ්‍රේණි බදු පොලි කොටස් වෙළඳපොළ භාග කියන කොටස් ටික අපිට ලැබෙන්නේ. එතකොට ඊළඟට ගණිතයේ එක ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහගත රචනා වලට මෙන්න මේ කියන කොටස් වලින් එකක් අපිට ලැබෙන්න පුළුවන්. මොකද්ද? බදු, එහෙම නැත්නම් පොලි, එහෙම නැත්නම් කොටස් වෙළඳපොළ. මේ දෙකෙන් මේ තුනෙන් දෙකක් හෝ නැත්නම් එකක් තුනම නම් අහන අවස්ථා අඩුයි. ඔන්න වගේ ලැබෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. ගණිතයේ දෙක ප්‍රශ්න පත්‍රෙත් අනිවාර්යෙන් මේකෙන් ගාණක් ලැබෙනවා. දැන් උදාහරණයක් විදිහට මේකේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ බදු පොලිය වලින් විතරක් ඇහුවොත් එහෙම අනිවාර්යෙන් දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ කොටස් වෙළඳපොළෙන් අහනවා. ඊළඟට ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ කොටස් වෙළඳපොළෙන් ඇහුවොත් එහෙම මේකේ පොලි ගාණක් අහනවා. පොලිය කියනකොට සුළු පොලිය, වැල් පොලිය, හීනවන ශේෂ ක්‍රමය. ඔන්න ඔය කියන කොටස් තුනේ. හරි. එතකොට මෙතන ව්‍යුහගත රචනා ප්‍රශ්නේ ලකුණු 10යි, රචනා ප්‍රශ්නේ ලකුණු 10යි, ඔක්කොම ලකුණු 20ක් ලැබෙනවා. තේරෙනවද තියෙන වැටෙනාකමනේ. ලකුණු 20ක් ලැබෙනවා. ඊළඟට භාග. ලේසියෙන් කොට දාගන්න පුළුවන් පාඩම. භාග වලින් ලකුණු 10ක් ලැබෙනවා. ඔය තමයි අපි 3 වෙනි දවසේ කරන වැඩ ටික. ඊළඟට 4 වෙනි දවසේ. 4 වෙනි දවසේ අපි කතා කරන්නේ මිනිතය. එහෙම නැත්නම් මිනුම් කියන තේමාව යටතේ එන තීර කොටස් සහ ප්‍රශ්න ටික. ඒකේ අපිට මුලින්ම අපි බලමු අපිට ලැබෙන්නේ ගණිතයේ දෙක ප්‍රශ්න පත්‍රයට පරිමාව කියන එකකින්. පරිමාව. එතකොට මේකේ ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය සහ පරිමාව කියලා තමයි පාඩමේ නම තියෙන්නේ. උනාට මේ කොටසේ අහන්නේ පරිමාව සම්බන්ධ ගැටලුවක් තමයි අහන්නේ. සම්බන්ධයක් දීලා සම්බන්ධය පෙන්වන්න අවශ්‍ය ඒ දේවල් ටික තමයි අපි දැනගෙන ඉන්න ඕනේ. ඊට අමතරව මේකේ ලඝු ගණක. ගොඩක් අය ලඝු ගණකක් බෑනේ. මේ දේවලුත් මම මතක් කරලා ඒ අවශ්‍ය දැනුම වලට දීලා මේ ප්‍රශ්නේ හදන්න විදියට මේ වැඩේ පුරුදු කරනවා. ඊළඟට ත්‍රිකෝණමිතිය ගොඩ දිනෙක කතරලා දාලා තියෙන පාඩමක්. හැබැයි පට්ට ලේසි පාඩමක් තමයි ත්‍රිකෝණමිතිය කියලා කියන්නේ. මේකිනුත් අපිට ලකුණු 10ක් ලැබෙනවා. මේ දෙකම ලැබෙන්නේ අපිට ගණිතය දෙක ප්‍රශ්න පත්‍රයට. ඊළඟට වර්ගඵල පරිමිතිය ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් අතාරින්න බෑ. අනිවාර්යයෙන්ම කරන්න ඕනේ ප්‍රශ්නයක්. මේකටත් අපිට ලකුණු 10ක් ලැබෙනවා. ඊළඟට බලන්න මෙතනත් අර ලකුණක් දාලා ලියලා තියෙනවා පරිමාණ රූපයි ශීඝ්‍රතාවයයි. මේකත් අපිට වැඩිපුර විභාගයට එන්නේ නැති කොටස් ටිකක්. ශීඝ්‍රතාවය නම් අපිට ව්‍යුහගත රචනා ප්‍රශ්නයට පොඩි කොටසක් එනවා. සමහර වෙලාවට රචනා ප්‍රශ්න ව්‍යුහගත රචනාවල වැඩි කොටසක් අහන්නත් ඉඩකට තියෙනවා. මේක ගිය අවුරුද්දේ අහපු නිසා මට හිතෙනවා ලොකු කොටසක් මේ අවුරුද්දේ එන එකක් නෑ කියලා. කමක් නෑ අපි ඒකත් ආවරණය කරලා දෙනවා. ඊළඟට ත්‍රිකෝණමිතිය. ත්‍රිකෝණමිතිය අයින් කරලා ඕනම් පරිමාණ රූප ගණක් දාන්න පුළුවන්. දැන් පරිමාණ රූප විතරක් දාන එකක් නෑ. පරිමාණ රූප තමයි ප්‍රසේක පට්ට ලේසි ත්‍රිකෝණමිතියට වඩා. අපි කෝකටත් කියලා ඒ දෙකත් ආවරණය කරලා දෙනවා මේ මිනිතය කියන තේමාවට අදාළ. එතකොට මේකට ආයේ වෙනම ලකුණු දාන්න නෑනේ. මේ තියෙන එකක් අයින් කරලා මේකක් එන්න පුළුවන්. හරි. එතකොට මෙතන ලකුණු 10 10. ඉතින් ඔන්න 4 වෙනි දවසේ ලකුණු 30ක් එකතු කරගන්න පුළුවන්. හරි. ඔන්න ඊළඟට කොට දෙනේ අත තියන්නවත් බය කොටසක්. මොකද්ද? ජ්‍යාමිතිය. ජ්‍යාමිතිය. මේ ජ්‍යාමිතිය නිර්මාණ කියලා කියන්නේ පට්ටම ලේසි කොටසක්. කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක්ට ෆේල් වෙන මට්ටමේ ලකුණු 2 3 ඉන්න මට්ටමේ කෙනෙක්ට උනත් කරගන්න පුළුවන් කොටසක් තමයි ජ්‍යාමිතික නිර්මාණ කියලා කියන්නේ. එතකොට ඊළඟ ප්‍රශ්න දෙක නම් අපිට සාධනීය ප්‍රශ්න දෙකක් තියෙන්නේ. ජ්‍යාමිතික සාධන. සරල රේඛීය ජ්‍යාමිතියයි වෘත්ත ජ්‍යාමිතියයි. එතකොට මේකිනුත් ප්‍රශ්න දෙකක් එනවා. එකට ලකුණු 10 ගානේ ප්‍රශ්න දෙකට ලකුණු 20ක් එනවා. ඔන්න ඔහම තමයි මේ ගණිතය ප්‍රශ්න පත්‍ර දෙකේ ව්‍යුහගත රචනා සහ රචනා කියන ප්‍රශ්න ටික ආවරණය කරගන්න දවස් 6කින් ආවරණය කරගන්න මම හදපු වැඩපිළිවෙල. හරි. එතකොට මං කියවනේ ආයේ මේකට එන්න අකමැති කෙනෙක් හරි එන්න බැරි හේතුවක් තියෙන කෙනෙක් හරි ඉන්නවනම් ඔයාටත් කරන්න තියෙන මෙච්චරයි. දවස් 6ක් බෙදා ගන්න. දවස් 6ක් බෙදාගෙන මෙන්න මේ පාඩම් වලට අදාළ තීර කොටස් ටික උඩින් ටිකක් බලාගෙන යන්න. ප්‍රශ්න කර කර මේ දේවල් ටික පුරුදු වෙන්න. වෙන විකල්පයක් නෑ මේ වෙලාවේ කරගන්න පුළුවන් දේවල්. පාඩමක් ඉගෙනගෙන තීර කොටස් ටික හොඳට බලලා
පාස් පේපර් කරලා ආදර්ශ ප්‍රශ්න කරලා ගොඩ දාගන්න තරම් කාලයක් නැහැ. ඒක අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ වෙලාවේ පිළිගන්න අවශ්‍ය වෙන දෙයක් නේ. ඒක පිළිගන්න වෙනවා අපිට කොහොමත්. එහෙනම් මේ වෙලාවේ කරන්න තියෙන හොඳම වැඩපිළිවෙල මේක තමයි. හරි. එතකොට මේකට එන්න කැමති කෙනෙක්. මේකට එන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ විදියට fast track 2025 කියලා මෙන්න මේ අංකයට 076යි 176 5985 කියන නම්බරයට WhatsApp message එකක් දාන්න. එතකොට අපි කියන්නම් ඊටු විස්තර කොහොමද පන්තියට සම්බන්ධ වෙන්නේ කියලා. ඊළඟ දේ තමයි මේක පටන් ගන්නේ පෙබරවාරි 4. මේක පෙබරවාරි 4 වෙනිදා ඉඳලා ඔයාලට මේකට සහභාගී වෙන්න පුළුවන්. පෙබරවාරි 4 ඉඳලා දවස් 6ක් ඇතුළත මේ සම්පූර්ණ වැඩ කොටසම අපි ආවරණය කරලා දෙනවා. සම්පූර්ණ වැඩ කොටසම ආවරණය කරලා දෙනවා. එතකොට මම හිතනවා වගේ ඔළුවේ තියෙන ලොකු බරක් නිදහස් වෙයි. අනිවාර්යෙන් මේ අයට අනිවාර්යෙන් ඔයා බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයට යන්න පුළුවන් විදිහට තමයි මේක හදලා තියෙන්නේ. එතකොට පන්ති ගාස්තුව ගැනත් කියන්නම්. මේ දවස් 6ටම දින 6ටම ආය කරන්න වගේ රුපියල් 1000ක් විතරයි. රුපියල් 1000ක් විතරයි. එතකොට මම හිතනවා මේක ඔයාලට සාධාරණ ගාණක් වෙන්නේ නැති කියලා. ඒ වගේම මේ වීඩියෝ එක අපේ පන්තියන කවුරු බලනවා නම් එයාට මේ කිසිම දෙයකට මුදල් අය කරන්නේ නැහැ. මේක සම්පූර්ණයෙන්ම නොමිලේ. ඒ අය මේකට සහභාගී වෙන්න එපා. එයාලට මේ සම්පූර්ණ දේවල් නොමිලේ දෙනවා. එතකොට අලුතෙන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් මේ අංකයට මැසේජ් එකක් දාන්න. WhatsApp message එකක් දාන්න. අපි සම්බන්ධ වෙන ආකාරය කියන්න. ඊළඟ තමයි මේක live පන්තියක් නෙමේ. මේක වීඩියෝ පැක් එකක් විදිහට අපි හදලා තියෙන්නේ. දවස් 6කට ගැලපෙන විදිහට තමයි හදලා තියෙන්නේ. හේතුව මේක live පන්තියක් විදිහට කරොත් එහෙම මේකට ගත වන කාලය ගොඩක් වැඩි. පන්තිය පටන් ගන්න යද්දී වෙලාවක් යනවා. ඊපස්සේ අතර මැදින් ගණන් හදන්න දෙන්න වෙලාවල් ඒ ඔක්කොම බැලුවට පස්සේ අනිත් විෂයන් වලට වෙන පාඩුව ගැන හිතලා තමයි මේක වීඩියෝ පැක් එකක් විදිහට හැදුවේ. මොකද live කරන එක මට ලේසි. ඒ වුණාට ඔයාලට අමාරුයි. අනිත් පන්ති තියෙනවා මේ වෙලාවේ. ඒකට තව විෂයන් බැලන්ස් කරගන්න ඕනේ. ඒ නිසා ඔයාලට පහසු වෙලාවක ඕනනම් පාන්දර නැගිටලා එහෙම නැත්නම් රෑ මේ පහසු වෙලාවක මේක බලන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. එතකොට මම දන්නවා ඊළඟට ඔයාලට ඇති වෙන ප්‍රශ්නේ මේකට සහභාගී වෙලා මේකෙන් මොකක් කර ප්‍රශ්නයක් ආවොත් එහෙම නොතේරෙන තැනක් ආවොත් එහෙම මේක කොහොමද විසඳගන්නේ කියලා. ඒකට මං විසඳුමක් දීලා තියෙනවා. ඒක පන්තියට සහභාගී වෙන අයට කියන්නම්. ඔයාලට මේක ඇති වෙන ඕනම ප්‍රශ්නයක් නොතේරෙන ඕනම දෙයක් දැනගන්නත් ක්‍රමයක් හදලා දීලා තියෙන්නේ. ඒ නිසා ඒ ගැන කිසිම දෙයකට බය වෙන්න එපා. එතකොට තව දෙයක් මේක මේ නිකම් වීඩියෝ ටික ඔයාලට දීලා ඔයාලට තනියම වැඩ කරගන්න දීලා එහෙම බලන්න ඉන්නේ නැහැ. මේ සම්පූර්ණ දවස් 6ම මේ වැඩේ කරනකම් එක එක්කෙනා ගැන පෞද්ගලිකව අපි නිරීක්ෂණය කරනවා. එයාට තියෙන ප්‍රශ්න මොනවද? එයා මේ දීලා තියෙන වැඩ ටික හරියට කරනවද කියලා බලලා තමයි මේකට සහභාගී කරගන්නේ. එතකොට පළවෙනි දවසේ සහභාගී කරලා ඒක අපි දෙන වැඩ ටිකක් තියෙනවා. ඒ ටික සම්පූර්ණ වුණාට පස්සේ දෙවෙනි දවසේ දෙනවා. අන්න ඔහොම තමයි ඉන්නේ. අනිවාර්යෙන් දවස් 6ක් ඇතුළත මේ වැඩේ ඉවර කරගන්න ඕනේ. එතකොට රෙකෝඩින් ටික ඔයාලට විභාග ඉවරනකම් දෙනවා. හැබැයි දුන්නට වැඩක් නැහැ. ඔයා මේ වැඩේ කරගන්න ඕනේ. හරි. ඒ හැම දෙයක්ම බලලා තමයි මේක ඔයාලට හදලා තියෙන්නේ. හරි. එතකොට ඔන්න ඕක තමයි දවස් 6ක් වගේ ඇතුළත ගණිතය කියන විෂය කොට දාගන්න මේ වෙලාවේ කරන්න ඉතුරුලා තියෙන එකම දේ. හරි. එතකොට ඊළඟ වීඩියෝ එක මම දාන්නම් කෙටි ප්‍රශ්න 25 කොහොමද කරගන්න කියලා. ඒකත් මීට වඩා ලේසි. මුලින්ම ඔයා මෙන්න මේ ටික කරගන්න. මේ ටිකේ තමයි අපිට ලකුණු 75ක් ගන්න පුළුවන් කොටස තමයි ව්‍යුහගත රචනා සහ කාලේ වැඩිපුරම ගත වෙන කොටස තමයි මෙන්න මේ කොටස. මුලින් මේ කොටස ආවරණය කරගෙන ඉන්න. ඊළඟ වීඩියෝ එක මම දාන්නම් කොහොමද කෙටි ප්‍රශ්න ටික කොට දාගන්න කියලා. ඊට අමතරව මේ වීඩියෝ එක ගොඩාක් අඩු ලකුණු මට්ටමක ඉන්න කෙනෙක් බලනවා නම් එයා කොහොමද අඩු කාලයකදී S1කට C1කට යන්නේ කොහොමද කියන දේ ගැනත් දැනුවත් කරන්න. හරි. ඔයාලට තියෙන ප්‍රශ්න මොන හරි තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් අපි තව දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. සියලු දෙනාටම ආයුබෝවන්.